guys, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ගෙනලා තියෙන්නේ මම The Twins කියන සුපරි ඔෆ්ලයින් හොරර් ගේම් එක. ඉතින් අපි වැඩි කතා නැතුව යමු ගේම්ප්ලේ එකට. ඉතින් මම මේක හදලා තියෙනෙත් බං මොකද්ද Granny හදලා තියෙන ආයතනෙම තමයි. ඒ කියන්නේ බං DV Lopez කියන ආයතනෙන් තමයි හදලා තියෙන්නේ. ඉතින් බං මේකේ ඉන්නේ බං හොරු දෙන්නේ. හරිද? අපිට තියෙන බං මේ හොරු දෙන්නගෙනුත් හොරකම් කරලා පැන ගන්න. ඉතින් බං අපි දැන් කෙලින් මිනිම කඩනගෙන ගන්න තමයි මෙතෙන්ට එන්නේ. දැන් මෙතන තියෙනවා බං ක්‍රෝබාර් එක සටකාලා ගහන්න ඕන. මේ කඩාගමු. දැන් පැනපම් බං උතෙන්ට පැන්නා මෙතෙන්ට පැන්නා මෙහෙට ගියා. මෙතෙන්ට පැන්නා. මෙතනින් පැන්න බං හරිද? ඊට පස්සේ මේ මෙහි තියෙනවා බං රිවෝල්වර් එකක්. රිවෝල්වර් පාර්ට් එකක් ඒක ගමු. ඊට පස්සේ බං මෙහි තියෙනවා තවත් භාණ්ඩයක්. ඩයිනමයිට් එකක් ගන්න තමයි හදන්නේ. හරි අරු ගියාට එල අපි ගත්තා ඩයිනමයිට් එක. මෙතන අපි දාගමු 1යි 2යි 3යි 4යි 5යි ශකබුම් එකෙක් හරි එකෙට ෂොට් එක දුන්නා. අරු අරේ දැන් ඉතින් අපි ඒකට මුකුත් නොකරම මේ පැත්තෙන් වැඩ ටික කරගමු. මෙතනින් අපිට ගන්න පොඩි භාණ්ඩයක් තියෙනවා. ඒක ගත්තා. රිවෝල්වර් පාර්ට් එකත් ගත්තා. අපි ක්‍රෝබාර් එක මෙහෙන් ඩ්‍රොප් කරමු. ඊට පස්සේ මෙතනින් ගන්න තියෙනවා ඊතුරු පාර්ට් එක. දැන් මං අරු එනවා ඇති. හරි ඌ එනවා. ඌ එහෙන් යනවා. මම මෙහෙන් යනවා. දැන් අපි මේ ගිහලා තුවක්කු හදාගමු. දීපා ඇරපන් එල තුවක්කු හදාපන්. හරි තුවක්කු හැදුවා. දැන් අපි තඩියව මෙහාට ගෙන්නගෙන මරමු. මිස්ටර් තඩි බාසුන් නැහැ. බාසුන් නැහැලුත් මිස්ටර් තඩියා. ඉක්මනට වරෙන්. මිස්ටර් තඩීස් කමොන් තඩියා. කෝ තඩියා ඉක්මනට තඩියෝ. තඩියා මැරෙන්න උනා තඩියා ඉක්මනට එන්න දැනගන්න ඕන බා. මේ තඩියත් එක්ක බැරි ඕකනේ බා. හරි එල තඩියා මලා තඩියාව ගෝතයා තඩියා. ඌ ලෙෆ්ට්. දැන් බං අපිට කරන්න තියෙන බං කරන්ට් එක කපන්න. දැන් යමන්කෝ එනම් බං කරන්ට් එක කපන්න. ඕක ගනින්කෝ. මේක ඕන බං කරන්ට් එක කපන්න. කරන්ට් එක කපන්න නෙමෙයි බං මේක ඕන මෙතන තියෙනවා බං ලෑල්ලක් ගන්න හරිද? ඒක කරන්න තමයි ඕනේ. ලෑල්ල ඕනේ නැහැ. මේක ඕනෙත් නැහැ. එක බිමින් දාගෙන පෑන්නා. දැන් ගියා බං කරන්ට් එක කපන්න හරිද? කරන්ට් එක කපලා ඉවර වෙලා අපිට තියෙන බං මොනාලිදා චිත්‍රය ගන්න. ඉක්මනට එවම් බං මේකේ බං ඉතින් ග්‍රෑනි එකේ කාණුම තමයි තියෙන්නේ හරිද? ග්‍රෑනි මේකෙන් හදලා තියෙන ඩීවී ලෝපස් කියන එකෙන්නේ. එහෙනම් ග්‍රෑනි එකේ කාණු තමයි දාලා තියෙන්නේ. දැන් ඉතින් කොයිකටත් කියලා වඩ පිට බලවලා යන්න ඕන. මෙතනින් යද්දිම පොඩි හොරා ඇවිල්ලා ගැහුවොත් එමේ කෙල වෙනවනේ. මොකද දැන් පොඩි හොරා ඇහැරලා ඇත්තේ. එලෙල පොඩි හොරා පේන්න නැහැ. දැන් කරන්ට් එක කප්පු හින්දා දැන් යන්න තමයි තියෙන්නේ උඩ තට්ටුවට. එල දැන් යමන් කෙලින් උඩ තට්ටුවට. පොඩි හොරෝ එල පොඩි හොරා එනවා. පොඩි හොරා ඉවරයි. පොඩි හොරා වගේ පොඩි හොරා ගියා. මේ මෙතන තමයි බං අමාරුම වැඩේ කරගන්න තියෙන්නේ හරිද? අපිට තියෙනවා බං මොනවාද චිත්‍රය ගන්න. ඕක ගත්තා කියන්නේ ගොඩ. හැබැයි ඕක ගන්න එක බං එහෙන අමාරු වැඩක්. අපි බලමු පළවෙනි පාරම ගන්න පුළුවන් ඉද බැරි වෙයි. අටෝ සිරාවටම ඌට ආයතනින් ලෑල්ල ඕන බං. සිරාවටම ලෑලි කෑල්ල ඕනලු බං එතන ඉෂි. එතනින් අපි පල්ලහැටවත් පනිමු එහෙනම් මොනව කරන්නද? ලෑල්ල කෑල්ලක් ඕනලු බං එතනින් යන්න. නොත්තකින් මෙච්චර වෙලා ගහේ ලෑලි කෑල්ල. ෂීට් බං. හරිද මං හිතුවේ නෑ එතන ලෑලි කෑල්ල ඕනේ මේ කියලා. ගනින් කොලෑලි කෑල්ල. ආයෙ පාරක් එතෙන්ට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. පළවෙනි පාරම කනාවට ගියා බං හරිද? කොයි ඉක්මනට යන්න නැත්නම් කරන්ට් එක දැම්මොත් ආයෙ කෙල වෙනවා බං. තඩිය දැන් නම් ඇහැරලත් ඇති හැබැයි. කමන්නේ. තඩිය ගහයිද දන්නේ නැහැ උඩින් මිටියෙන්.
තඩියා පේන්න නෑනේ. අපි සටකාලේ මං තඩියා පේන්න නෑ. එලේලා තඩියා දැකලත් නෑ. පෑන්නා. මේක තමයි බා අමාරුම ජම්ප් එක හරිද? ඌටා හෙලුණානේ ඉතින් ඕක තමයි එපාම වෙන්නේ හරිද? අවුලක් නෑ බං අහුන්නේ නෑනේ. අපි යමු එහෙනම් දෙවෙනි වටේට. තඩියා ගියා. තඩිය ආපු ගමන් තඩියට ෂොට් එක දුන්නා. තව උණ්ඩ බුලට් දෙකයි තියෙන්නේ බං හරිද? උණ්ඩ බුලට් නෙමෙයි බං ප්‍රශ්නේ මේක ගන්න එක තමයි බං ප්‍රශ්නේ හරිද? ඵලයන් මේ මෙතනින් යන්න බෑනේ බං. හරි ගියා. එලෙල ගියා. දැන් මේක ප්ලේස් කරගන්න බං හරිද? ඌට බැටරිත් නෑ බං ෆෝන් එකේ. මම මොකක්ද දෙවුනේ මම හිතුවේ කියලා උනා තමයි කියලා. හරි දැන් මේක මෙතනින් දාමු මේක ගලවමු. එල මොනාලිසා චිත්‍රයේ යතේ මොනාලිසා පේන්ටිං එක දැම්මා පල්ලෙහාට. ඇති අපිත් යමු පල්ලෙහාට පාඩුවේ හිමීට. ඊට පස්සේ මං මොනාලිසා චිත්‍රය ගත්තානේ. අපිට මං කුරුමිනිය එක්ක මරන්න තියෙනවා. කුරුමිනියව මරන්නත් ඕන. කුරුමිනියව මරන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නේ. කුරුමිනියට අපි වෙඩි තියලා මාරුමු හරිද? ඩයිනමයිට් එකක් තියෙන්න ඕන මෙතන. තියෙනවා. මේක දාමු පල්ලහින්. කවුද ඉන්නේ? මේ පැත්තෙන් ගිහිල්ලා ගමු කොළපාට යතුරු. මොනවාරි තියෙනවා? ඩයිනමයිට් තියෙනවා ඩයිනමයිට් නෑ බා. උණ්ඩ මේවා තියෙනවා උණ්ඩ ගමු. දැන් යමන් අපි පල්ලෙහාට ගිහිල්ලා බං තියෙනවා වැඩක් කරගන්න. අපේ බග්ව මරන්නත් තියෙනවා. බග්ව මරන්න කලින් අපි ගිහිල්ලා පොඩි වැඩක් තියෙනවා බං කාණුවේ කරගන්න. අපි වැඩිත් කරගෙන ඉමු. කාණුවට යමන්කෝ. කාණුවට මේක දාපන්කෝ මෙතනින් කබූම්. දැන් අපි යමන්. එල කොළපාට ඇතුළ මෙතනින් දාමු. දැන් බං අපිට තව කරගන්න වැඩක් තියෙනවා. මුන්ගේ පෙටව මරන්න තමයි යන්නේ. වෙඩි තිබ්බට මැරෙනවත් නැහැ බා. ඒකයි ප්‍රශ්නේ බා. කොහේරපන් යකෝක. මේ මෝඩ කුරුමිනියා බං වෙඩි තිබ්බට ඇරනවත් දන්නේ මැරෙනවත් දන්නේ. මැරෙනවා නම් හොඳයි. යමන්කෝ බලන්න මොකක් හරි කරගන්න. ඉක්මනට ඵලයන් බං. එල එහෙම වුණොත් බං කාසියයි අතුරයි සටකාලා ගත්තා කි මැනිකයි. කොයි ඉක්මනට වරෙන්කෝ. එල ඒකේනවා. එහෙම පල්ලෙහාට බං. එල දැන් කුරුමිනි තඩියයි කෙලගෙන. එල කුරුමිනියට වෙඩි තියලා මරන්න තමයි තියෙන්නේ. අඩේ කුරුමිනියා මැරියන් ඈ. අඩෝ අඩේ මැරුන්නේ නැද්ද බං? අඩේ උට හතරක්ම තියන්න වේද? අඩෝ උට උණ්ඩ බුලට් 3ක් තියන්න ඕන. කමන්නේ මැරුවනේ බන්ද. දැන් ගිහිල්ලා හෑන්ඩල් එකක් දාගමු. ඩයිනමයිට් තිබ්බනම් එකයි ඩයිනමයිට් යන්නේ කමක් නැහැ. ඔය ඉක්මනට වරෙන් බං ඔක පල්ලෙහාට. එල දැන් නැගපන් ඵලයන් උඩට. ඉක්මනට වරෙන් බං ඔක. කොයි ඊට පස්සේ බං මේක දාලා පොඩි වැඩක් තියෙනවා කරගන්න. ඌට අනිත් පැත්තට යන්නේ. තව චුට්ටෙන් කෙල වෙනවා. හරි දැන් යමන්කෝ අනිත් මෙහාට. මොකද මේ වෙලා තියන්නේ? මේකේ හුටා කෙල වෙලා තියන්නේ. මං අරගෙන අනිත් පැත්තට කීපංග පැනලා තියන්නේ. අවුලක් නැහැ. දැන් එන පාරවත් අපි නැග්ගන්න බලමු අරකට. මම හිතන්නේ අපිට ෆයින්ඩ් පුළුවන් වෙයි කියලා. එලෙල අරගෙනවා. ඉක්මනට බලයන් යකෝ. හරි මේකට නැග්ගත් යන්තම්. දැන් අරකට යන්න තමයි තියෙන්නේ.
ඊට පස්සේ බං අපිට තියෙන්නේ මේක දාලා පල්ලෙහින් වතුර අරගෙන අර ගන්න තමයි තියෙන්නේ. අපි එහෙනම් ඩයමන්ඩ් එකත් අරගෙන මෙමු. ඩයමන්ඩ් එක අරගමු එහෙනම් දැන් ගිහිල්ලා. මට රිවෝල්වර් හැමොත් ඕනේ. ඒකයි ප්‍රශ්නේ. අපි යමු. මොකද බං අර ගෝත කුරුමිනියා බං තුනක්ම ගෑවා. මගේ උන්න පුළු. ආයේ කොහෙද දන්නේ තියෙන්නේ. දැන් යමන් අපි මෝ මරලමුකෝ. දැන් මොකද කරන්නේ? ඒකයි ප්‍රශ්නේ බං. හරිද? දැන් යමන් කූඩට එහෙන. ඒක තියෙනවා බං යතුරක් වගේ එකක්. ඕකත් අරන් යමන් උඩට මැනික ගන්න. ඊට පස්සේ කාසිය ගන්න තමයි තියෙන්නේ. හැමෝ තිබ්බද කුසියේ? තිබ්බා. එල. දැන් ගිහිල්ලා ගමු අපි පොඩි භාණ්ඩයක්. භාණ්ඩයක් නෙවෙයි වම් මැනික. දැන් බං මෙතනින් දාලා යතුරක් තියෙනවා බං කරකවන්න. හරිද? දැන් එනවා බං මැනික පල්ලහැට. කොයි? ගනින් බං මැනික. මැනිකත් ගත්තා. දැන් දාපන් මැනික පල්ලහැට ඔය හරිය. මැනික දැම්මා පල්ලහැට. දැන් බං හෑන්ඩ් වීල් එකත් අරගෙන දාගමු පල්ලෙහින්. මු ගෝතයා උට ෂොට් එකක් දුන්නා. දැන් යමු අපි කානුව පැත්තට. කානුවට ගිහිල්ලා මැනිකක් දාගෙන හෑන්ඩ් වීල් එකේ වැඩිත් කරගෙනම අර දෙයත් අරගෙන මෙමු. මේක දාපන් මෙතනින්. දැන් කානුවේ වතුර අයින් කරපන්කෝ. එල. දැන් තියෙන්නේ බඩු දෙයක් ගන්න විතරයි. දැන් ඉතින් මොනාලිසා චිත්‍රය අරකයි අරගෙන පයින්ට තමයි තියෙන්නේ. දැන් යමන් කාසිය ගන්න මොනාලිසා චිත්‍රෙත් අරගෙන මෙමු. එල මොනාලිසා චිත්‍රෙත් ගත්තා. දැන් යමන්කෝ කානුවට බා. කානුවටලු කාසිය ගන්න යමන්. කාසිය ගන්න යන්නේ අනිත් පැත්තෙන්. දැන් කාසියත් ගමු. එල. දැන් ඔක්කොම බඩු ටික තියෙනවා. දැන් ඉතින් ආයේ තුවක්කු ඕන වෙන්නේ නැහැ. උඩ යමයකෝ ඉක්මනට. අරුන් දෙන්න આવොත් එහෙම. දැන් ඉතින් මන් දිනන්න තමයි තියෙන්නේ. තුවක්කුවත් අපි විදික්කමු. මෙතන තියෙනවා කොළ පාට යතුර. කොළ පාට යතුරත් ගමු. මෙහෙන් ගිහලා මෙතන තියෙන බල් ලොක්කයක් අරින්න. දැන් ගත්තා මැනික. එහෙනම් බං ට්වින්ස් කියන ගේම් එකත් දින්න බං. දැන් ඉතින් මේ මෝඩ හොරු දෙන්නට පුළුවන් මම යන එක දිහා බලාගෙන ඉන්න ගොබ්බයෝ දෙන්න. එහෙනම් බං අදට මම ගියා කියන්නට තමයි තියෙන්නේ ට්වින්ස් ගේම් එකත් දින්න.